ජපානයට යන්න කවුරු හරි ඉන්නවා නම් සීන දකින්නවා නම් එයාට ස්ටුඩන්ට් වීසා ඕ නැත්නම් වෙන කැටගරි එකකින් යනවා නම් එයාට පුළුවන් අපි හරහා භාෂාව ඉගෙනගෙන අපේම උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යන්න. එයාලා ජපාන් වලට යන තැන ඉඳන් ඒ එයාපෝට් එකෙන් බහින තැන ඉඳන් එයාලගේ apartment droppings part time jobs වලට වෙනකන් 100%ක් වගකීමක් අපි ජපානය තුළ දරනවා. ඉතින් ගොඩක් ළමයි සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට කිව්වොත් ළමයි 10 දෙනෙක් આવොත් 7 දෙනෙක් 6 දෙනෙක් වගේ කොහොමත් යන්නේ loans දාලා. එතකොට ඒ ළමයින්ට අපි උපරිම සහයෝගය ඒ විදිහට අපි දක්වනවා. අධ්‍යාපනයේ නවම මාවත් සොයාගෙන යන ඔබට හරිම තැන හොඳම මාර්ගය පෙන්වන්නට Higher Education TV අපි හැම වෙලාවකම උත්සාහ දරනවනේ නිසාම තමයි අද දවසේදී ඔබට තවත් හොඳම තැනක් පෙන්වන්නට ඔබ ජපාන් යාමේ සිහිනය දකිනවා නම් යථාර්ථයක් බවට පත් කර ගන්නට තියෙන හොඳම තැන ඔබත් එක්ක බෙදා හදා ගන්නට අපි හිතුවේ. ඉතින් ඒ වෙනුවෙන් ඒ ගැන ඔබව දැනුවත් කරන්නට අපිත් එක්ක එකතු වෙනවා Kiyomi Japanese Language School හි ඩයරෙක්ටර් Mr. රන්දිම ෂෙහාන්. අයබෝවන්. අයබෝවන්. රයිට්. ඉතින් අපිට කියන්නකෝ දැන් අපි දන්නවා ජපාන් යන්න හුඟක් අය සිහින දකිනවා. ඒ වෙනුවෙන් විවිධාකාර වූ දේවල් කරනවා. හැබැයි මෙතනදී මුල්ම වැදගත්ම දෙයක් තමයි මේ ලැන්ග්වේජ් එක හදාගන්න එක. එතකොට ඔබේ ආයතනයක් විදිහට ඔවුන්ට කොහොමද උදව් වෙන්නේ ඔවුන්ගේ සිහිනය සැබෑ කරගන්න? අපි ඔබේ ආයතනය ගැන ඔවුන්ව දැනුවත් කරමු මුලින්ම. මම මුලින්ම කියන්නම් අපේ ආයතනය තමයි Kiyomi Japanese Language School. අපේ ජපන් භාෂා පාසල. එතකොට මෙතනින් වෙන්නේ ජපන් භාෂාව පිළිබඳ උනන්දුවක් තියෙන දරුවන් අපි බඳවගෙන එයාට අධ්‍යාපන සුසුකම හදාරවලා උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යවන එක තමයි මෙතනින් වෙන්නේ. එතකොට ජපානයට යන්න කවුරු හරි ඉන්නවා නම් සීන දකින්නවා නම් එයාට ස්ටුඩන්ට් වීසා ඕ එහෙම නැත්නම් වෙන කැටගරි එකකින් යනවා නම් එයාට පුළුවන් අපි හරහා භාෂාව ඉගෙනගෙන එතකොට අපේම උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යන්න. එතකොට ලැන්ග්වේජ් එක හදාගන්නත් උන්ට උදව් උපකාර කරනවා වගේම ඒ සඳහා පාඨමාලාව පවත්වනවා. එයින් පසුව උන්ට ජපානයට යන්න ඒ ප්‍රොසෙස් එකත් ඔබ ආයතනය විසින් බලා ගන්නවා. ඔව් අපි 100%ක් වගකීමක් සහිතව ඒ සියලුම දේවල් කරලා දෙනවා. ඒ කියන්නේ කිසිම මූලික දැනුමක් නැති දරුවෙක් අපි බඳවගෙන එයාගේ සියලුම ඩොකියුමන්ටරි පැත්තේ ඉඳන් හැම දෙයක්ම කරලා අපි හරහා විශ්වාසවන්තව ජපානයට යන්න ඒ අයට පුළුවන්. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ මේ පාඨමාලාව ගැන කොහොමද අපි කෙනෙක්ට හඳුනලා දුන්නොත් එහෙම ලැන්ග්වේජ් එක හදාගන්න මුලින් ඉඳන් දන්නේ නැති කෙනෙක්ට ඔබේ මේ පාඨමාලාව තුලින් භාෂාව හදාරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ජපානට යනවා නම් මූලිකවම අනිවාර්යයෙන්ම මෙතන භාෂාව කියන දේ අත්‍යවශ්‍යයි. එතකොට මොනම වීසා කැටගරි එකකින් ගියත් වීසා කැටගරිස් ගොඩාක් තියෙනවා ජපාන් වලට යන්න. ඒ අයගේ වයස් මට්ටම් සහ එක එක ලෙවල්ස් මත ඒක වෙනස් වෙනවා. එතකොට මොනම වීසා එකකින් එයා ජපාන් ගියත් එයාට මුලින්ම ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ N5 කියන ලෙවල් එක. ඒක තමයි බේසික් ලැන්ග්වේජ් කෝස් එක. එතන ඉඳන් අපේ N5, N4, N3, N2 දක්වා අපේ තියෙනවා. N1 දක්වා මේන් එක්සෑම්ස් ටික තියෙනවා. ඒ අතරින් N2 දක්වා අපි හරහා ඉගෙන ගන්න පුළුවන්. අපි බලාගෙන ඉන්න කෙනෙක්ට අදහසක් ගන්න නම් අපි මේ පාඨමාලාවේ මේ පාඨමාලා අන්තර්ගතය පිළිබඳව කන්ටෙන්ට් එක පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන්න ඕනේ වගේම මොන වගේ වයස් කාණ්ඩවල මොන වගේ වයසකින් පසුවද මොන වගේ වයසකට කලින්ද මේ ඔබේ ආයතනයත් එක්ක ඔබේ පාඨමාලාව එක්ක එකතු වෙන්න පුළුවන් කියන කාරණාව ගැන අපි සඳහන් කරනවා. මුලින්ම කියන්න ඕනේ භාෂාව හදාරන්න කිසිම වයස් භේදයක් නැහැ. ඒ කියන්නේ ආසාව තියෙන උනන්දුව තියෙන ඕනම කෙනෙක්ට අපි හරහා සම්බන්ධ වෙලා භාෂාව හදාරන්න පුළුවන්. එතකොට ඒ භාෂාව හැදෑරුවට එයා යන වීසා එක සහ එයාගේ වීසා එකට බලපාන වයස මත ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට මම උදාහරණයක් විදිහට කියනවා නම් අපි ස්ටුඩන්ට් වීසා වගේ ඇප්ලයි කරනවා නම් සාමාන්‍යයෙන් අවම N5 මට්ටමින් එයාට ජපාන් වලට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ජොබ් වීසා වගේ යනවා නම් එහෙම නැත්නම් SSW කියලා කැටගරිස් තියෙනවා. ඒ වගේ යනවා නම් JFT හෝ එහෙම නැත්නම් JLPT N4 කියන මට්ටම ඊළඟට ලෙවල් එකක් උඩ මට්ටමට එයාට ඉගෙන ගන්න වෙනවා. එතකොට මේ වගේ අන්තර්ගතය වෙන්නේ ඒ කියන්නේ සරලවම කිව්වොත් ඒ රටේ සංස්කෘතිය මුලින්ම භාෂාව තමයි එයාලා මේ ෆෝකස් කරන්නේ. ඒක ඇතුලේ එයාලගේ සංස්කෘතිය ඊට පස්සේ එයාලගේ කාලය ගණන් හදන ඒවා ඒ හැම දෙයක්ම අපේ රටේ උගන්වන විදිය කල්චර් එකම තමයි ඒ භාෂාව තුළ තියෙන්නේ. ඒ විදිහ තමයි අන්තර්ගතය වෙන්නේ. එතකොට මේ පාඨමාලාව ඇතුලේ දැන් ජපාන් භාෂාව දන්නේම නැති කෙනෙක්ගේ ඕනම දැනුමක් තියෙන කෙනෙක්ගේ ඉඳලා ජපාන් භාෂාව හොඳටම පුළුවන් වෙන තත්වයට මේ පාඨමාලාව තුලින් උන්ට ඔව් මේකේ බේසික් ලැන්ග්වේජ් කෝස් එක තමයි N5 එක කියන්නේ. ඒ කියන්නේ අවම දැනුම N5 කියන්නේ. N5 එකේ ඉඳන් N4 එක, N3 එක, N2 එක කියන්නේ ගොඩක් හොඳ මට්ටම්. එතකොට මේවා පාස් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ කිසිම දැනුමක් නැති කෙනෙක් නම් N5 එක හදාරන්න ඕනේ මුලින්ම සම්බන්ධ වෙලා. ඊට පස්සේ පුළුවන් ඊට ඉහළින් තියෙන ඊට පස්සේ N4 එක යන්න පුළුවන්, N3 එක යන්න පුළුවන්. එතකොට අර විදියට ඇප්ලයි කරන වීසා එක මත එයාට දිගටම අපි
රෙකමන්ඩ් කරන්නේ පුළුවන් තරම් උඩට ඉගෙන ගන්න කියලා. එතකොට අර මට්ටම් තියෙනවා. ඒ මට්ටමට අනුව යට වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔබේ ආයතනය තුළින් මේ භාෂාව පිළිබඳව ඔවුන්ට පාඨමාලාවක් වෙන් කරලා තියෙනවට අමතරව ඔවුන්ට වීසා ඇප්ලිකේෂන් එකට එහෙමත් නැත්නම් ජපානයට යන්නට ඔවුන්ගේ සිහිනය සාර්ථක කරලා යථාර්ථයක් බවට පත් කරලා දෙනවා. එතකොට කොහොමද මේ වීසා ප්‍රොසෙස් එක එහෙමත් නැත්නම් මේ අයදුම්පත් කිරීම ඉඳලා මේ ප්‍රොසෙස් එක කොහොමද ඔබේ ආයතනය විසින් කරලා දෙන්නේ? මුලින්ම සඳහන් කරන්න ඕනේ අපි මෙතන මේන්ලි අපි ෆෝකස් කරන්නේ උසස් අධ්‍යාපනය සඳහා. ඒ කියන්නේ හයි එඩියුකේෂන්ස් වලට දරුවන්ට ජපාන් වලට යවන්න. එතන තමයි අපේ ප්‍රොසෙස් එක වෙන්නේ. එතකොට මුලින්ම අපේ වීසා ප්‍රොසෙස් එකට සම්බන්ධ වෙනවා නම් මුලින්ම සම්බන්ධ වෙලා අපෙන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා භාෂාව ඉගෙනගෙන ඉන්නවා නම් ඔයා N5 එක පාස් වෙනවා නම් අපෙන් වීසා එක ඇප්ලයි කරන්නත් පුළුවන්. එතන මෙතන තියෙන විශේෂම දේ තමයි ඔයාලට දැනුවත් කරන්න ඕනේ අපි හරහා ජපාන්ට යන ඔයාලගේ 100%ක් වගකීම අපි විසින් දරනවා. ඒ කියන්නේ දැන් ගොඩක් අයිට තියෙන ප්‍රශ්නයක් තමයි ජපාන් වලට ගිහිල්ලා ගොඩක් දරුවෝ ඉන්නවා අතරමං වෙලා එයාගේ වගකීම එයාලගේ ඩියුටිය එයාලා ඉවර කරනවා මේ ලංකාවේ එයාපෝට් එකෙන් පස්සේ. අපි එතන විශේෂම කරන්න ඕනේ එයාලා ජපාන් වලට යන තැන ඉඳන් ඒ එයාපෝට් එකෙන් බහින තැන ඉඳන් එයාලගේ apartment droppings part time jobs වලට එනකන් 100%ක් වගකීමක් අපි ජපාන් ඇතුලේ දරනවා. මොකද හුඟක් වෙලාවට අපි දැකලා තියෙන බහුල ප්‍රශ්නයක් තමයි ඔබ ඒ කිව්වත් වගේ මෙහෙ ලංකාවෙන් එහාට ගිය ගමන් ඔවුන්ගේ ඒ ආයතනය විසින් කරන රාජකාරිය එතනින් නිමර වෙනවා. නමුත් ඔබේ ආයතනය එතනින් එහාට ගිහිල්ලා ඔවුන්ට ජපානයේ සෙටල් වෙනකම් මං හිතන්නේ නේද part time job එකක් හොයාගන්න ඒ හැම දෙයක්ම ඔවුන්ට සලසලා දෙනවා. ඒකට උදව් කරනවා ඔබේ ආයතනය විසින්. ඔව් ඒක මම කලින් කිව්වත් වගේ ඒක සාතික කරලා කියනවා. අපි එයාලගේ හැම ප්‍රශ්නයකටම ජපානය ඇතුලේ මීට එහා ගිහිල්ලා එයාලා ජපාන් වලින් බැස්සාම එයාලගේ හන්කෝ එක බෑන්ඩ් බුක් එක සිම් එක පවා හැම දෙයක්ම එයාලගේ apartment droppings එකේ ඉඳන් හැම දෙයක්ම අපි ජපානය ඇතුලේදී 100%ක් වගකීමක් සහිතව සිදු කරලා දෙනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මිස්ටර් අන්දිම මේ බලාගෙන ඉන්නකොට අපිට ජපාන් යන්න ආස වුණාට අපිට කැමැත්තක් තිබ්බට අපි හිතාගෙන හිටියට අපිට පුළුවන්ද දන්නේ අපිට මොන වගේ ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේද දන්නේ අපිට ඒ සුදුසුකම් නැත්ද දන්නේ නැහැ. සමහරට හොඳ සුදුසුකම් ඇති ඔබත් එක්ක කතා කරොත් උන්ට ඒක තේරෙයි. මොකද හුඟක් දෙනෙක් හිතෙන්න පුළුවන් මොන එක්සෑම්ස් තියෙන්න ඕනේ ඒ වගේ දේවල් තියෙනවනේ. ඇත්තටම මොන වගේ ක්වොලිෆිකේෂන්ස්ද තියෙන්න ඕනේ ඔබ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ට ජපානයට යන්නට ඔවුන්ගේ සිහිනය සැබෑ කරගන්න? ඔව්. මුලින්ම කියන්න ඕනේ භාෂාව හදාරන්න කිසිම සුදුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතනින් එහාට ගිහලා යා වීසා ප්‍රොසෙස් එකකට ඇප්ලයි කරනවා නම් සාමාන්‍යයෙන් අවුරුදු 28ට වඩා අඩු වෙන්න ඕනේ. මූලික මෙයාගේ තියෙන්න ඕන දේවල් වල 28ට වැඩි අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ A level වලට පෙනී ඉඳලා තියෙන්න ඕනේ. දැන් තියෙන නීති රෙගුලාසිය අනුව. එතකොට N5 කියන අපි උගන්වන එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. බේසික් ලැන්ග්වේජ් කෝස් එක. එතකොට ඒ අතරින් එයාට පුළුවන් උසස් අධ්‍යාපනය සඳහා ජපාන් වලට යන්න. එහෙම නැත්නම් එයා වෙන තැනක ඉගෙනගෙන ඉන්නවනම් මේ විදිහේ එක්සෑම් එක පාස් වෙලා ඉන්නවනම් එයාට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිව කන්ටැක්ට් කරගෙන වීසා ප්‍රොසෙස් එක පටන් ගන්න. එතකොට එයාට අපෝ භාෂාව ඉගෙන ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ දැන්ටමත් ඉගෙනගෙන එක්සෑම් ලියලා ඉන්න නිසා පාස් වෙලා ඉන්න නිසා එතකොට එයාට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වීසා ප්‍රොසෙස් එකට යන්න. මෙතනදී මේ දැන් මේ වීසා ප්‍රොසෙස් එකට යන්න කලින් ඔය ලැන්ග්වේජ් එකට තියෙන එක්සෑම් ඒවට දැන් එක්සෑම් එක පාස් වෙලා තව කාලයක් එහෙම තියෙනවද? දැන් අපි සාමාන්‍යයෙන් ඒක වළංගු කාලයක් එහෙම මෙහෙමයි. ඒකේ එක්සෑම්ස් වර්ග තියෙනවා. එතකොට JLPT සහ NET කියන දෙක තමයි ප්‍රධානම ඔය අතරින් යන්නේ. එතකොට NET කියන එක්සෑම් එක දැන් හැම මාසෙන් මාසෙටම තියෙනවා. එතකොට අපි ඉක්මනින් වීසා එක ප්‍රොසෙස් කරගන්න ඉක්මන් වෙන්න ඕන නිසා JLPT එක තියෙන්නේ අවුරුද්දට දෙපාරයි. ඒක 6 වෙනි මාසේ සහ 12 වෙනි මාසේ තියෙන්නේ. එතකොට ඒ එක්සෑම් එක ලිව්වම සාමාන්‍යයෙන් මාස දෙකක් වගේ කාලයක් බලාගෙන ඉන්න ඕන රිසල්ට් එක එනකන්. එතකොට අපි ફોකස් කරන්නේ NET එක්සෑම් එකට. එතකොට NET එක්සෑම් එක ලියලා එයාගේ අපිට ඉක්මනින්ම රිසල්ට් එක ගන්න පුළුවන්. ඒ අතරින් එයා බැරි වෙලා හෝ ෆේල් වෙලා තිබුණා නම් එයාට පුළුවන් ආපහු අපේ නැවත අපි අය කිරීමක් කරන්නේ නැහැ. අපේ ආපහු පාඨමාලාවන් වලට සම්බන්ධ වෙලා ඊළඟ මාසේ එක්සෑම් වලට සම්බන්ධ වෙලා ආපහු එක්සෑම් එක පාස් කරගන්න. එතකොට ජපාන් වලට යන්න අදින වාර 3ක් තියෙනවා. ප්‍රධානවම අපි කරන 3 අප්‍රේල් ජුලයි සහ ඔක්තෝබර් කියන අධ්‍යයන වාරවලදී ජපාන් වලට යන්න පුළුවන්. එතකොට ඔය අධ්‍යයන වාර 3 ටාගට් කරන් තමයි අපි කෝසස් පටන් අරගෙන තියෙන්නේ. ඒතර අපි කෝසස් මාස දෙකෙන් දෙකට පටන් අරගෙන තියෙනවා. අපේ කෝසස් මාස 3ක් යන කෝසස් තියෙන N5 එක සහ N4 එක මාස 6ක් යනවා. එතකොට ඔය අතරින් තමයි සුදුසු පාඨමාලාවට කියන්නේ අපි 4 එකට ගන්න නම් එක්සෑම් එක පාස් අය 5 එක පාස් අය මූලික කිසිම දැනුමක් අකුරක්වත් දන්නේ නැති දරුවෙක්ට පුළුවන් N5 එකට සම්බන්ධ වෙලා කෝස් එක පාස් වෙලා ඊට පස්සේ වීසා ප්‍රොසෙස් එක පටන් ගන්න. ජපානයට
ජපානයට යන්නට අපිට අරමුණක් එහෙමත් නැත්නම් සිහිනයක් තියෙනවා නම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොන වගේ සිටි එකකටද අපිට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ආයතනය විසින් ඔවුන්ට ලබා දෙන පහසුකම් මොන වගේ සිටීස් වලටද ඇත්ත වශයෙන්ම? ඔව් අපි ජපානය ඇතුලේ දානවා ඔසකා, නගෝයා, කියෝතෝ, ඉබරකි, ටෝකියෝ, ෆුකුෝකා, කෝබේ, ශිෂෝකා කියන ප්‍රධාන නගරවල වලට අපි දාන්නේ. ඒතකොට ඒ අතරින්වත් අපි දාන පාසල් A grade schools වලට තමයි අපි දාන්නේ. ඒ කියන්නේ ඒ අතරින් කිසිම ඒ කියන්නේ වීසා ප්‍රතික්ෂේප වීම වල අවමයි. ඒ කියන්නේ හොඳම schools වලට දාන්නේ. එතකොට ඒ අයට part time jobs හොයාගන්න පුළුවන් නගරබද පාසල් වලට අපි දාන්නේ. ඒ නිසා වීසා ප්‍රතික්ෂේප වීම මේක විශේෂයෙන් දක්වන්න ඕනේ. ඒවා අවමයි. හොඳයි. එතකොට දැන් මෙතනදී දැන් A grade පාසල් වලට දාන්නේ ප්‍රධාන නගරවල පිහිටලා තියෙන අධ්‍යාපනික ආයතන වලට ඔන්ව සම්බන්ධ කරන්න කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලොකු ගාණක් යනවා ඇති. එහෙමත් නැත්නම් අපි කොච්චර ආසුණත් අපිට කොච්චර කැමැත්තක් තිබ්බත් මේක යථාර්ථයක් කරගන්න අමාරුයි. අපිට තියෙන වත්කම එක්ක සඳහා යන මිල මුදල් එක්ක ඔබ කියන්න කැමතිද දන්නේ. නමුත් අපිත් එක්ක කියන්න පුළුවන්ද මොන වගේ මුදල් ප්‍රමාණයක් වැය වෙනවද සහ දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට ලෝන් එකක් අරගෙන මේ වගේ අධ්‍යාපනික ආයතනයක් එක්ක සම්බන්ධ වෙන්න තියෙනවා නම් ජපානයට යන්න තියෙනවා නම් මොනතරම් දෙයක්ද කියලා. එතකොට ඔබේ ආයතනයෙන් ඔවුන්ට ඒ වගේ ලෝන් එකකට යනවා නම් මොන වගේ සහයෝගයක්ද ඔබේ ආයතනයක් විසින් දක්වන්නේ? මම සඳහන් කරන්නම් අපි සාමාන්‍යයෙන් ඔය යන අපේ ප්‍රොසීඩියර් එකට ලක්ෂ 27ත් 29ත් අතර මුදලක් යනවා. එතකොට මේ 27ට 29ට ඇතුළත ඒකට කොච්චර මොන වගේ දේවල්ද ඉන්ක්ලූඩ් වෙන්නේ? ඔව් එතනට ඇතුළත් වෙනවා අවුරුද්දක ස්කූල් ෆී එකයි 6 month apartment ෆී එකයි දරුවගේ ටෙක්ස්ට් බුක්ස් වලටයි. එතකොට එයාගේ මම කලින් කිව්වා වගේ apartment drop in එකේ part time jobs වල ඉඳන් හැමදේමත් කරලා දෙනවා. අපි ඒවට වෙන මුදල් අය කරන්නේ නැහැ. ඒක අපි දක්වන සහයෝගයක් විදිහට එයාට අපි කරලා දෙනවා. එතකොට ඒ මම 27ත් 29ත් කියලා සඳහන් කරන හේතුව තමයි මම අර සිටිස් ගොඩක් කිව්වා. ඒ සිටිස් අතරින් ගොඩක් අය දන්නවා ටෝකියෝ වගේ කිව්වම අගනුවර ඒ වගේ ස්කූල් ෆීස් එතකොට apartment fees ගොඩක් ගණන්. ඒ අතරින් ඒකයි මම මේ වගේ මිලවල් දෙකක් කිව්වේ. මිල ඇතුලේ අපිට අර වගේ ප්‍රොසෙස් එක කරලා දෙන්න පුළුවන්. සහ ආයෙ සඳහන් කරන්න ඕනේ මම ලෝන් සම්බන්ධව. ඒතකොට ගොඩක් දරුවන්ට ඇති වෙන දෙයක් තමයි ආර්ථික ගැටලු. එතකොට ඒ අතරින් අපේ යන ගොඩක් ළමයි ලෝන්ස් දාලා යන්නේ. ඒතකොට ලෝන් වලට අපේ පැත්තෙන් අවශ්‍ය වෙන කොටේෂන් එතකොට ඩොකියුමන්ටරි ඒ හැම දෙයක්ම අපි සියලුම දේවල් බැංක් එකකට හෝ එහෙම නැත්නම් ඔයා ඇප්ලයි කරන කම්පැනි එකකට ප්‍රයිවට් කම්පැනි එකකට හෝ ඕනම එකකට අපි අපේ පැත්තෙන් සහයෝගය දක්වලා ඒ සියලුම ඩොකියුමන්ටරි අපි කරලා දෙනවා. ඒකට ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වීසා ප්‍රොසෙස් එක යන අතරතුරදී ලෝන් එකට ඇප්ලයි කරන්න. ඒතර ලෝන් එකට ඇප්ලයි කරලා ලෝන් එක ප්‍රොසෙස් කරගන්න අපේ පැත්තෙන් සහයෝගය අපිට දක්වන්න පුළුවන්. ඒ සියලුම ඩොකියුමන්ටරි වලට සම්බන්ධ වෙලා. ඉතින් ගොඩක් ළමයි සාමාන්‍යයෙන්ම උදාහරණයක් විදිහට කිව්වොත් ළමයි 10 දෙනෙක් આવොත් 7 දෙනෙක් 6 දෙනෙක් වගේ කොහොමත් යන්නේ ලෝන්ස් දාලා. එතකොට ඒ ළමයින්ට අපි උපරිම සහයෝගය ඒ විදිහට අපි දක්වනවා. ආයතනයක් විදිහට සහ ඔබට තියෙන අත්දැකීම් අනුව ජපානයට යනවා නම් සම්බන්ධ වෙනවා නම් ඔබ ආයතනයත් එක්ක සහ ඒ රටට යන්න බලාගෙන ඉන්න කෙනෙක්ට දෙමව්පියන්ට සිසුවන්ට මොන වගේ උපදේශද දෙන්න තියෙන්නේ? ඔවුන්ට අලුතින් යමක් දැනගන්න තියෙනවා නම් මොන වගේ උපදේශද ඔබ ඔබේ අදහසින් කියන්න තියෙන්නේ? ඔව් විශේෂයෙන් කියන්න ඕනේ ස්ටුඩන්ට් වීසා එකක් කිව්වහම දරුවන් හිතනවා අපරාධي ඇත්තටම මේකට යන්නේ මොකද අවුරුද්දේ මාස 8ක් වගේ එතන කාලයක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒතකොට ඒ කාලේ අපරාධي ඒ කාලේ අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා. මෙතන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි කාලය ගැන නෙමෙයි හිතන්න ඕනේ අපේ අනාගතය ගැන. ඒතර මෙතන වෙන්නේ process එක සරලවම කිව්වොත් මුලින්ම ජපානයේ එයාලා බාරගෙන එයාලා භාෂාව උගන්වලා ඊට පස්සේ එයාලට යම්කිසි ශාස්ත්‍රයක් තෝරගන්න දෙනවා ඉගෙන ගන්න. ඒක යුනිවර්සිටි හෝ එහෙම නැත්නම් ටෙක්නිකල් කොලෙජ් හෝ ඒ දෙකකින් එකක හදාරන්න පුළුවන්. එතකොට ඒ හා සම්බන්ධ A to Z එයාට උගන්වනවා ඒ අදාළ යුනිවර්සිටි එකේ හෝ ටෙක්නිකල් කොලෙජ් එකේ. එතකොට එතන වෙන්නේ process එකේදී යුනිවර්සිටි එකේදී එහෙම නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකේදී එයා තෝරගන්න ශාස්ත්‍රයේ A to Z යාට හැම දෙයක්ම උගන්වලා ඒ හා සම්බන්ධ ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් යාට ලැබෙනවා. එතකොට මේක විශේෂම දේ තමයි කවදා හරි දවසක යාට ජපාන් වල ඉන්න බෑ කියලා හිතනත් එහෙම නැත්නම් අපෝ ලංකාවට එන්න ඕනි කියලා හිතනත් යාට ලංකාවට හොය යන රටකට ගිහිල්ලා යාගේ කියලා දෙයක්. සරලවම කිව්වොත් ව්‍යාපාරයක් හෝ පටන් ගන්න යාගේ මූලික සුදුසුකම යාලා හදලා ඉවරයි. එතන ඉඳන් තමන්ගේ දෙයක් කරගන්න පුළුවන්. අපි සරලවම කිව්වොත් උදාහරණයක් විදිහට අපි ජොබ් එකකට ගියොත් අපි අවුරුදු 10ක් කරත් පැකින් කරත් අපි දන්නේ පැකින් කරන්න විතරනේ. ඊට පස්සේ ආපහු එයා ලංකාවට ඇවිල්ලා ආපහු ඒ දේ අහවගෙන සල්ලි ඉවරනාට පස්සේ එයාට ආපහු රැකියාවකට යන්න වෙන්නේ. ඒතකොට මෙතනදී වෙන දේ මෙයා ඒ අවුරුදු 3 මාස 8 ගැන හිතන්න නැතුව එයා මහන්සි වෙලා වැඩ කරගත්තොත් එයාගෙම කියලා එයාටම දෙයක
හිමිකාරයෙක් වෙන්න යට පුළුවන්. අපි බලාගෙන ඉන්න කෙනෙක්ට ජපාන් යන්න සිහින දකින කෙනෙක්ට ඒ සිහිනය යථාර්ථයක් කරගන්නට ඔබ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපි මතක් කළ යුතුමයි කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. ඔව්. අපේ තියෙන සෝෂල් මීඩියාස් වල අපි මේන්ලි යන අපේ පේජ් එක ගැන කියෝමි ජපනිස් ලැන්ග්වේජ් ස්කූල් එක. ඊට අමතරව අපේ Instagram page එක තියෙනවා. ඊට පස්සේ අපේ TikTok එක තියෙනවා. ওই තුන හරහා සෝෂල් මීඩියා වලින් සම්බන්ධ වෙනවා නම් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කන්ටැක්ට් කරගන්න අපිව 076 36 10 108. එහෙම නැත්නම් 074 0899 179 කියන දුරකථන අංක ඔස්සේ අපිව සම්බන්ධ කරගන්නත් පුළුවන්. හොඳයි. ඉතින් ජපාන් යනවා කියන්නේ ඔවුන්ගේ ඔබේ අධ්‍යාපනිකමය වේවා එහෙමත් නැත්නම් විවිධ රැකියාවන් වලට වේවා මේ කුමන ආකාරයකට හෝ ජපාන් යන්න සිහින දකිනවා නම් මේ සිහිනය යථාර්ථයක් කරගන්න හොඳම තැන තමයි කියෝමි ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එක. මොකද ඔබට ලැන්ග්වේජ් එක විතරක් නෙවෙයි නේද මිස්ටර් නන්දිම? ලැන්ග්වේජ් එකට එහා ගිහිල්ලා ඔවුන්ට වීසා ප්‍රොසෙස් එකේ ඉඳලා හැම දෙයක්ම ලංකාවෙන් එහාට ගියපු වෙලාවෙ ඉඳලා ඒහෙත් කොහොමද සෙටල් වෙන්නේ කියන එකේ ඉඳලා හැම දෙයක්ම විශ්වාසනීය විදිහට කරලා දෙන ආයතනයක් තමයි කියෝමි ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි අද දවසේ අපි ඔවුන් එක්ක සම්බන්ධ වුණේ. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. කියෝමි ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් හි ඩයිරෙක්ටර් මිස්ටර් රන්දිම ෂෙහාන් අයබෝවන් කියලා සමුදෙනවා ඔබට. අයබෝවන් බොහොම ස්තුතියි. හොඳයි. ඉතින් ජපාන් යන්නට සිහින දකිනවා නම් මේ සිහිනය යථාර්ථයක් කරගන්නට බලාගෙන ඉන්න එපා. අදම සම්බන්ධ වෙන්න කියෝමි ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකත් එක්ක. මොකද අපි දන්නවා අධ්‍යාපනයට විතරක් නෙවෙයි ඔබේ ජීවිතයෙන් වෙනස් කරගන්න තියෙන හොඳම මාර්ගයක් තමයි ඒක. කල්චර් එක එක්ස්පීරියන්ස් කරන්න නේද? ලයිෆ් ස්ටයිල් එකේ හැම දෙයක්ම ඔබේ ජීවිතේම හැරවුම් ලක්ෂයක් කරලා ඒ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරන්න ඔබට අවශ්‍ය නම් මේ සිහිනය යථාර්ථයක් කරගන්න. ඉතින් අපිත් හැම වෙලාවකම Higher Education TV ඔබට අධ්‍යාපනයේ නවම මාවත් සොයා යන ගමනේදී හරිම තැන හොඳම මාර්ගය පෙන්වනවානේ. නිසාම තමයි අද දවසේදී මේ සාකච්ඡාව ඔබත් එක්ක බෙදාගත්තේ. නැවත දවසක තවත් හොඳම තැනකින් ඔබට තවත් අධ්‍යාපනික මාර්ගයක් ඔබත් එක්ක බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙමින් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. සුබ දවසක්.